හයි ළමයි. අද මං හදන්න යන්නේ කොළ කැඳ එකක්. මං ගාව තියෙනවා ගොටු කොළ. එතකොට මං ගාව තව තියෙනවා හොඳටම පරණ වෙච්ච සති දෙකක් විතර පරණ වෙච්ච මුකුණු වැන්න එකකුත්. කමන්නේ එන්නකෝ අපි හදන්න යන්න. ඉස්සරලාම මම හාල් එක තිබ්බා. රතු හාල් වලට ලුණු ටිකක් දාලා හොඳට වතුර තියලා හාල් එක දැම්මෙන්න තිබ්බා. Okay, I'm not cutting anymore. I'm going to make a kola candle for Mama. So Mama's so hungry, baby. Some please, Mama. What do you want, baby? A kola candle. Yeah, still I'm making it. I want a kola candle. Yeah, we are going to make it. Okay, baby? Yeah. මම ඉස්සරලාම කරේ කොළ කැඳ එකට අවශ්‍ය කරන හාල් එක දැම්මෙන්න තිබ්බා. මං ගාව රතු කැකුළු හාල් තිබුණා. ඒ රතු කැකුළු හාල් ටිකට හොඳට වතුර තියලා ලුණුයි සුදු ලුණුයි ඉඟුරුයි ටිකකුයි දාලා හොඳට දැම්මෙන්න. මේක හොඳට දැම්මෙන්න ඕනේ. හොඳට දැම්මුනම තමයි මේ කොළ කැඳ එක රස වෙන්නේ. එහෙම නේද? ඊට පස්සේ මේක තැම්බෙනකම් මං ගාව කොළ තිබුණේ ගොටු කොළ සහ ගොටු කොළයි මුකුණු වෙන්නයි. ඒතර මේ කොළ සත්ති අපි අරගෙන දැන් සත්ති දෙකක් විතර පරණ කොළ ටිකක් මම මේ කොළ මිටිය ගත්තයින් පස්සේ මම මේකෙන් ගොටු කොළ සම්බෝල කෑවා, මුකුණු වෙන්න වලින් මුකුණු වෙන්න මැල්ලමුකුත් කෑවා. ඊට පස්සේ ඒ ඉතුරු වෙලා එකපාරක් අපි පොඩි මිටි දෙකක් මමයි හස්බන්ඩ් විතරයි ඉන්නේ. ඉතුරු වෙලා ආය අපි එකපාරක් කොළ කැඳ හැදුවා. දැන් ඒ හදලත් ඉතුරු වෙලා තමයි ඉතුරු ටිකෙන් මේ ආය පාරක් කොළ කැඳ හදන්නේ. මේක තව දවස් දෙක තුනක් තිබුණා නම් කොළ ටික ඔක්කොම ගන්න බැරි වෙන නිසා මම අද හදන්නේ. චුට්ටයි තියෙන්නේ කොළ මේ. හරිම පොඩ්ඩයි තියෙන්නේ. දැන් අපි ලංකාවේ ඉන්නකොට මේ වම්මලා හදලා තිබ්බත් අපු නැති වගේ පළවිපාක මේ ඖෂධ වගේ. හරිම දැන් හරි ආසයිව කන්න. ඇවිල්ලත් එහැටි කාලයක් නෑ තාම අවුරුදු එකමාරයි බලන්න වුණාට අපේ දෙවන්නේ. අගේ දැන් හොඳටම තේරෙනවා. එකම ටික කාලා මෙහි ඇත්තට මේ පොඩි ගල් හරියම අරහවද මෙහෙම කොළ ඉන්දියන් ෂොප් තියෙනවා. ඒ වගේ සමහර දවස්වල තියෙනවා. ඒවා ගෙනල්ලා දවස් 7ක් ගියපු ගමන් කන්න ඕනේ නැත්නම් කන්න බෑ. මම මැලවිලා යනවා. මලට සවුත් වෙනවා. කොහමරි ගමන්නේ කොළ කැඳ එකක් හදන්න තමයි යන්නේ. මෙහි ආවට පස්සේ බොන දෙවෙනි කොළ කැඳ එක මම දවස් 3-4 වෙන කලින් මම පළවෙනි කොළ කැඳ එක හදුවේ. දෙවෙනි එක මම කොළ කැඳ එක හදන්න ආසයි හිතුනේ මම වීඩියෝස් එකක් දැක්කා Facebook එකේ. නැත්නම් මම කොළ කැඳ හදන්න එහෙම අයිඩියා එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ මට ආසයි දුන්නා. මම කොළ කැඳ සෑහෙන ටිකක් බීවා මේ බබා හම්බෙන්නේ ඉන්න කාලෙදී මේ අපේ නැන්ද කෙනෙක් හිටියා. ඒ නැන්දා මට අන්නනේ ගොඩාක් පාරක් කොළ කැඳ ගෙනල්ලා දීලා තියෙනවා. ඒ බීවට පස්සේ තමයි මේ මොන්නේ දැන් බාට අවුරුදු දෙකයි බබා බඩේ ඉන්න කාලෙද අවුරුදු දෙකමාරකට තුනකට දෙකමාරකට විතර හිටුම් කොළ කැඳ බීලා තිබුණේ. ඇත්තටම අලංකාවේ ඉන්නකොට අපේ දේවල් ගැන එහෙම ලොකු දේවල් ගැන අපේ දේවල් අගය කරන වලින් එන්නකොට එතකොට කරපිංච එකක් සෑහෙන්න වටිනවා. බත් එක තැම්මෙන අතරේ මම හොදගත්ත කොළ ටික මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. මේ බලන්න මේ කොළ ටික හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ කොළවල තියෙන යුෂ ටික වෙනම භාජනයකට පෙරා ගන්නවා. ඒ වගේම තමයි මම අර හොඳට උයාගත්ත බත් එකෙන් පොඩ්ඩක් අරගෙන ඒ බත් ටිකකුත් බ්ලෙන්ඩ් කර ගන්නවා. මෙහෙම බ්ලෙන්ඩ් කරගෙන අපි හදන කොළ කැඳ එකට මේ බත් ටික එකතු කරගත්තාම මේ කොළ කැඳ එක හරිම උක්කු වෙනවා. හරිම රසයි එහෙම. ඊට පස්සේ අපි අර ගත්ත කොළවල යුෂයි බ්ලෙන්ඩ් කරලා ගත්ත බත් ටිකයි ඔක්කොම අර අපි උයාගත්ත බත් එකට දාලා ඒකට කිරි දාලා මද ගින්දරේ පොඩි වෙලාවක් උයා ගන්නවා. ගොඩාක් වෙලා උයා ගන්න එපා. මොකද ඒතර ගොඩාක් රත් වුණාම අර කොළවල තියෙන ගුණ නාස්ති වෙනවනේ, විනාශ වෙනවනේ. ඒ හින්දා සාමාන්‍ය ගින්දරේ පොඩි වෙලාවක් උයා ගන්නවා.
ඊට පස්සේ අපිට ලුණු ඇද්ද කියලා බලලා ලුණු ඔක්කොම ඇති නම් අපි ඒක බාගෙන ඒක රස විඳින්න තමයි තියෙන්නේ. ඔන්න ඔහොමයි කොළ ජාති දෙකකින්ම රසම රස කොළ කැඳ එකක් හැදුවේ. ඔයගොල්ලොත් හදලා බලන්නකෝ එහෙනම්.